YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් හැමදාටම සුබ දවසක්. හායි යාළුවනේ ඔයාලව අදත් පිළිගන්නවා සාදරයෙන් පෙට් බඩි YouTube channel එකට. මේ දවස් ටිකේ මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඒ වගේම මේ දවස් ටිකේ අපේ ගෙදර ටැංකි මාළුන්ගේ ලොකු වෙනස්කම් සෙට් එකක් සිද්ධ වුණා. අදත් ඒ වගේම ලොකු වෙනස්කමක් තමයි කරන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ ෆෝන් එකේ ඉන්නේ පාකෝයි ජෑම් කුරාමියා විතරයි කියලා. ඒ වගේම ඒ පාකෝයි ජෑම් කුරාමියා ඉන්න ටැංකි එකට මම අරවානව දාන්න හිතන් ඉන්නවා. මොකද අරවාන දැන් තියෙන ටැංකියේ උට ඉඩත් මදි. ඒ වගේම අරවාන පොඩ ටැංකියේ ස්ට්‍රෙස් වෙලා වගේ තමයි ඉන්නේ. ඉතින් මං හිතුවා අරවානව පොන්ඩ් එකට දාගන්න ඕනි කියලා. එතකොට උගේ ස්ට්‍රෙස් ගතියයි අරවානටත් හොයයි. තව උගේ growth එක, ඒ වගේම natural colors, ඒ වගේ හැමදේම ගොඩක් හොඳ විදිහට මට grow up කරගන්න පුළුවන්. ඉතින් ඒ වැඩ ටික කරගන්න මම අරවානව පොන්ඩ් එකට දාන්න තමයි බැලුවේ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. අපේ පාකෝ ඉන්නේ. ඉතින් පාකෝත් එක්ක අරවානව දාන්න බෑ. මොකද size match කරගනිද්දී පාකෝ අඩියක් විතර ලොකුයි අරවාන එච්චර ලොකු නැහැ. ඉතින් අනිවාර්යෙන් අරවානට ඇටැක් එකක් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ රිස්ක් එක ගන්න බෑ. මොකද අරවානගේ පස්සෙන් එලෙව්වොත් අරවාන ටැංක් එකෙන් එළියට පයින්න වුණත් try කරයි. මොකද අරවාන කියන පොඩ sensitive. අනික මේ ටැංක් එක අලුතෙන් හදුන්න දෙන්න හදන මාළුවෙක්නේ. ඉතින් මේ මාළුව අනිවාර්යෙන්ම බය වෙලා එක්ක වීක් වෙන්න ගන්නවා. නැත්නම් බය වෙලා ඒ ටැංක් එකෙන් එළියට පැනලා මොකක් හරි වෙන විකාරයක් කරගන්නවා. ඉතින් හොඳම දේ තමයි පාකෝ වයින් කරන එක. ඒ වගේ මේ අපේ ජෑම් කුරාමියේ ඉන්න ජෑම් කුරාමියකෙත් පරාද වලට මේ පාකෝ පොඩ්ඩක් කොටලා තිබ්බා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අරවානටගේ වලල් වලට නම් පාකෝ ෂොට් එක දෙනවා. ඒ නිසා මම බැලුවා පාකෝව ඇක්වේරියම් ෂොප් එකකට දෙන්න. ඉතින් එතකොට වැඩේ හොඳ සාර්ථකව මට කරගන්න පුළුවන් නිසා ඉතින් තව මගේ මීට කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇති බාබ්ලගේ වීඩියෝ එක. ඉතින් බාබ්ලට මාළු තව මාළු කීප දෙනෙක් ගේන්න ඕන මේ කලෙක්ෂන් එකට. පොඩි රංචුවක් වගේ සාමාන් ටිකක් හොඳ රංචුවක් හදන්න ආසාවක් තියෙනවා. ඉතින් ඒ නිසා බාබ්ල සෙට් එකකුත් ගේන්න ඕන. අපි පාකෝ අල්ලගමු. පාකෝ අල්ලලා ෂොප් එකට අරන් ගිහින් බාබ්ල සෙට් එකකුත් ගේන්න තියෙනවා. ඉතින් මම මේ දැල් ඔක්කොම හදලා තියෙන්නේ. දැන් මට වෝටර් චේන්ජ් එකක් දීලා ෆිල්ටරේ ඒ සෙට් කරගත්තට පස්සේ අරවානම නිකම්ම දාගන්න පුළුවන්. හැබැයි මේ අරවානම දාන්න කලින් මම මේ ෆිල්ටරේ දාන්න කලින් අරවානම දාගනි. මොකද අරවානව තව කොට දවසක් ඔය ටැංකිය තියන්න බැරි එකක් තමයි තියෙන්නේ. අරවානව දාගෙන අපි ෂේප් එකේ ෆිල්ටරේ ගහගමු. අරවානට ප්‍රශ්නයක් එන්නේ නැහැ ෆිල්ටරේ නැහැ කියලා. ඒක අවුලක් නෑ. මම වීඩියෝ එක ඉස්සරහට කියන්නම් මොකද අවුලක් නැත්තේ කියලා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ජොබ් එකට ආවා. මේ පාකෝට ටැංක් එකට දාගත්තා. මේ තව යාළුවෝ දෙන්නෙක් හම්බුණා. මේ බලන්නකෝ අඳුරනවද කියලා. අපේ බයිච කෙනෙකුයි නිචලි බයිච කෙනෙකුයි නිචලි නෙමෙයි මම වාගේ මතක නැහැ. මේ එනිචලි තමයි එනිචලි බයිච කෙනෙකුයි ටයිගර්සවුනස් කෙනෙකුයි හම්බුණා. සමහර ලොකු සයිස් බයිච එහෙම නම් මාර ලස්සන ලොකු සයිස් බලන්න. පුංචි යාළුවෝ සෙට් එකක් ගෙනාවා. මේ බාබ්ල සෙට් එකක්. අර කලින් 4 දෙනෙක් ඉන්නවනේ. මම තව පොඩි සෙට් එකක් ගෙනාවා. එතකොට මේ රංචුවක් විදිහට මට හදා ගන්න පුළුවන් කියලා. පොඩ්ඩක් ඇක්ලිමේට් කරගමු. ඇක්ලිමේට් කරගෙන අපි ටැංක් එකට එකතු කරගමු. මේ සෙට් එකේ ලස්සන ඇත්තටම මා ලස්සනයි. මේ දැම්මට පස්සේ සුපිරියට දියේ අපි ඇක්ලිමේට් කරගෙන ටැංක් එකට එකතු කරගමු.
එතන පොඩි අවුලක් තියෙනවා. දැන් මම මේ මං මං කඩේති මේ දැක්කේ නෑ හිට වයිස් පොට් තියෙනවා කියලා. නැත්තම් මං වයින් කරනවා. දැක්කේ නෑ මං එහා පැත්තේ මාළු බලලා ඉදී වයිස් පොට් එක කෙනෙකුත් ඇවිල්ලා ඒක. මෙතන මේ ඉන්නේ අපේ චරණ පුරාමිය. ඌවත් අල්ලලා දාගන්න ඕන අර බකට් එකට. මදල දාන්න. දැන් ඉතින් මේ කරගන්න තියෙන ෆොන්ට් එක අස් කරගන්න එක තමයි සම්පූර්ණයෙන්ම ෆොන්ට් එකේ තියෙන LG ටික වටු ටික ඔක්කොම අයින් කරගන්න ඕන අපේ අලුත් වැඩේට. මේ වයිස් පොට් එක කෙනා ඉන්නවා. අපි ඌව දාගමු. මං ගාව බැල එකක් තියෙනවා මේ සාමාන්‍ය සයිස් පෙන්වන්නම් මේක. මේ ඒකට තමයි දාන්න දෙන්නේ. මාළුවක විතර බැලුවොත් ඒක පට්ට ලොකුයි. මේ අවුලක් නෑ. මේකට දාගමු. අපි පොව පොඩ්ඩක් හොඳ කරලා මුට ප්‍රශ්නයක් නැතුව මේ ඉද්දි ආයි අපිට මේ අර ටැංකියට දාගන්න පුළුවන්. මොකද මේ ලෙඩ තියෙන කෙනෙක්ව ඒ ටැංකියට දාගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද අනිත් මාළුත් මේ බාපු වර්ගමනේ දැන් මූ වයිස් පොට් තියෙනවා. ඉතින් ඒ වගේ තව ලෙඩ තියෙන මාළු වර්ග ඉන්නොත් ඒතන රංචුවට මේ ලෙඩේ හැදෙන්න හැකියාව දෙනවා. ඉතින් හොඳම දේ තමයි ඒ වගේ ලෙඩක් තියෙන මාළුවෙක් ඉන්නවා නම් ඌව පොඩ්ඩක් වෙන කරලා ක්වොරන්ටයින් කරලා ලෙඩේ හොඳ කරලා අනිත් කට්ටියට එකතු කරන එක තමයි. වතුර අයින් කරලා තියෙන්නේ. LG ටිකක් මැද්දා. දැන් අර කෑලි LG පල්ලෑ වැටලා තියෙන්නේ අර මැදපු ඒවා. දැන් මේකයි කරන්න හදන්නේ. මේක චුට්ටක් වේලෙන්න තියෙනවා. මේ වතුර ගතිය සම්පූර්ණයෙන්ම වේලුණාට පස්සේ මේ LG නිකම්ම වේලිලා මේ කරකුට්ටම් වෙලා යනවා. එතකොට ඒ ටික අයින් කරලා වතුර චුට්ටක් අය පුරවගෙන LG ටික අයින් කරලා මේ ආයෙ වතුර පුරවලා අපිට වැඩේ හරියට කරගන්න පුළුවන්. පුරව ගන්නවා. අර LG ටික සම්පූර්ණයෙන්ම වේලිලා ගිහින් ඒක සම්පූර්ණයෙන් මැදලා අයින් කරගෙන තියෙන්නේ දැන්. මේ දැන් වතුර මාර ක්ලියර් අලුත් වතුර ටික දැන් ඔහම පුරවගෙන ටික දවසක් පොඩ්ඩක් වතුර ටික සයි කරගන්න ඕනේ. සයි කරාට පස්සේ සෙටප් එක අපිට ගන්නට හදලා ටැංකිය වහලා අපිට අර වාහනම දාගන්න පුළුවන්. හරි මේ මම පොන්ඩ් එකට මාළු ටික දාන්නයි හදන්නේ. මම දැන්ට මාළුවෙක් දාලා තිනවා. අපේ ජෑම් කුරාමියව මම පොන්ඩ් එකට දාලා තිනවා. අර වාහනව තමයි දැන් දාන්න තියෙන්නේ. මම මුලින්ම ජෑම් කුරාමියව දාලා මේ ටිකක් බැලුවා. ඌ අවුලක් නෑ. ඌ දැන් ෂේප් එකේ ඉන්නවා. මේ ඉතින් ඒ නිසා අපිට අර වාහනව දාන්න පුළුවන්. හැබැයි අර වාහනව දාන්න කලින් අපිට දැලක් ගහලා සම්පූර්ණයෙන්ම සීල් කරගන්න ඕන. මොකද අර වාහන පොඩ්ඩක් නැත්තම් පයින්න බලනවා. ඉතින් ඒ වගේ මේ දවස්වල වැස්ස නිසා පොඩ්ඩක් අපේ ෆිල්ටර් සිස්ටම් එක පැත්තට පොඩ්ඩක් ආයි යොමු වෙන්න වුණා. මම ෆිල්ටර් එක දැම්මම දාගන්න යන්නේ නැහැ. මොකද ෆිල්ටර් එකක් දැම්මම දාගන්න ගියොත් ඒ වැඩේ ලොකු වැඩක් වෙනවා. ගොඩක් ලොකු වෙනවා. මොකද ෆිල්ටර් බාර ලයින් ගහන්න ඕන. මීඩියා පුරවන්නත් තියෙනවා ෆිල්ටරේට. ඒ වගේම වයරින් එකකුත් ගන්න තියෙනවා. ඉතින් මේ සෙට් එකම කරන්න ගියොත් තව අර වාහනට ටැංකිය තව ගොඩක් කල් ඉන්න වෙනවා. ඒ නිසා අර වාහනම දාගෙන අපි ඌව දාගෙන ටික දවසක් ගිහින් මේ වැඩි කරගමු. වතුර ක්වොලිටි සුපිරියටම වතුර ක්වොලිටි ඒ වගේම වතුර හරියට සයිකල් වෙලක් තියෙන්නේ. ඉතින් වතුර හරියට සයිකල් වෙලා වතුර ක්වොලිටිට තියෙනවා නිසා අර වාහනේ ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන්. අනික අර වාහනේ ජෑම් පුරාමිය විතරක් ඉන්න නිසා ඔක්සිජන් ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද ලොකු වේස්ට් එකක් වතුරට එකතු වෙන්නේ නැහැනේ. එතකොට වතුර හොඳ ක්වොලිටි එකේ අපිට වතුර ටික මේන්ටේන් කරගන්න පුළුවන් හොඳ ක්වොලිටි. ඉතින් අර වාහනව දාන්න කලින් දැන් අපි කරන්න ඕන ටක් ගාලා අපි දැල දිනවා. මම දැල හදාගෙන ඔක්කොම කරගෙන තියෙන්නේ. දැන් ටැංක් එකට සෙටප් කරගන්න ඕන මේ අර මම තව පොඩි පොඩි දෙයක්ත් ගිහුවා. මම ඒවා පෙන්නන්නම් ඔක්කොම. ඒ වලට දැල දීලා ක්ලිප් කරගන්න ඕන. මොකද දැල ඉස්සුනොත් පොඩ දැල ඉස්සුනොත් මේ කට්ටිය උස්සන්න ගත්තොත් ඒක අර වාහනට පයින් ඊට කඩ දිනවා. ඉතින් ඒ ටික ඔක්කොම කරගන්න ඕන. මේ ටික කරගෙන අර වාහනව දාගන්න වැඩියට යන්න. මේ තියෙන්නේ නෙට් එක. නෙට් එක කියන්නේ මේක යකඩ මේ දැලක් තියෙන්නේ. යකඩ දැලක් මේ රීපර් වලින් සම්පූර්ණයෙන්ම
හයිය වෙන්න දීප ගහගෙන තියෙන්නේ. මේ දැල් දාගත්තා සම්පූර්ණයෙන්ම කව වෙන්න දාගෙන තියෙන්නේ. මෙන්න මෙතන පොඩි අර වතුර ඔෆ්ලෝ යන්නේ හිරක් තිනවා. ඒකත් චුට්ටක් වහගන්න ඕන. දැන් අර මේ හරියෙන් එහෙම ඔක්කොම කව වෙන්න ගහලා තියෙන්නේ. ඉතින් මම මේ කෑලි මොකටද කියලා දැම්මොත් මේ මෙතනින් ඇරෙනවනේ දැන් දැල දැම්මට පස්සේ මේම ඕපන් වෙනවනේ. දැන් මේ කෑල්ල තියෙන නිසා මේම ඕපන් වෙන්නේ නැහැ. ඉතින් කව වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මාළුවට පයින්න විදිහක් නැහැ. දාදෙද්දි ඒ වලින් කව වෙලා තියෙන. ඉතින් ඒකෙන් කරන්න හැදුවේ ඒ දේ තමයි. යමු මේ ඇතුළේ සෙට් එක කොහොමද කියලා බලන්න. හරි මේ අරවානව බලන්න ආවා. අරවාන ඉන්නවා අතන ටැංක් එකක. මේ තව බඩුවක් තියෙනවා වෙන්නන්න අර මං ගෙනාපු බාබ්ල සෙට් එක. වෙන තුන් ඉන්නවා සුපිරියටම. මේ උන්ට මේ වෙන ටැංක් සෙටප්යක් හදන්න ඕන. ටික දවසකට විතරයි මම මේකේ මුංග තියන්නේ වෙන ටැංකියක් හදනකම්. ඉතින් ඒකත් ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. දැන් දිගටම වීඩියෝස් දානවා. කලින් වගේ කරන්නේ නැහැ. දැන් දිගටම වීඩියෝස් දානවා. අරවානෝ මේ යා පැත්තට පයින්නත් බෑ. යා පැත්ත ප්‍රපාතය වගේ. යා පැත්තට වෙන්න ඕන නම් බඩු හරි මලවදයක් කරන යා පැත්තට පැන්නොත් අරවාන අයියා දැන් විනාඩි 15ක් 10ක් විතර යනවා මේ මෙතන ඉන්නවා. මේ ඇක්ලිමේට් වෙන්න දාලා තව වතුර ටිකක් දාගමු. අම්බෝ අරවාන්ලා කියන්නේ මේ ටක් ගාලා ෆයින්න බලන මාළු වර්ගයක්. ඉතින් ඒ නිසා එන පරිස්සමින් හදන්න ඕන මේ. මලම කරදරයක් තියෙන්නේ. ආයි වහින පාටක් තියෙන්නේ. ඉතින් මේ ටක් ගාලා වැඩේ කරගන්න ඕන. මොකද වහින්න ගත්තොත් මල වදයක් වෙනවා ඊට පස්සේ. ඇක්ලිමේට් කරගන්නත් ඕන, අරමානව දාගන්නත් ඕන. ඉතින් වැඩ ටික ඔක්කොම කරගන්න ඕන නිසා වහින්න ගත්තොත් නම් හරි වදයක් වෙනවා. මෙහෙමයි. ඔයගොල්ලොත් අරවාන හදන කට්ටිය දැන් මම අරවාන හදන කට්ටිය ගොඩක් කට්ටිය මාත් එක්ක කතා කරා. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අරවාන්ලා පොඩ්ඩක් නැත්තම් බය වෙන කතාව. බය වෙලා දගලන්න ගන්නවා. ඔය පොඩි සයිස් විශේෂයෙන් පොඩි සයිස් ගොඩක් කට්ටිය කියව කතාවක් තමයි පොඩි සයිස් මාළු බය වෙනවා. කෑම වලට හුරු කරගන්න අමාරුයි. ඊට පස්සේ පොඩි සයිස් කමියුනිටි කරන්න ගියාම ප්‍රශ්න එනවා. ඒ වගේ ප්‍රශ්න සෙට් එකක්ම කිව්වා. මෙහෙමයි. පොඩි සයිස් ඕන වරයිටි එක මාළුවෙක් පොඩි කාලේ ගොඩක් බයයි. ඒ වගේම ඒගොල්ලෝ ටක් ගාලා වීක් වෙන්න බලනවා, ස්ට්‍රෙස් වෙනවා. ඒ වගේම ගොඩක් ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. ඒ වුණාට අපිට පුළුවන් ගාන්ට වැඩේ මේන්ටේන් කරන්න. දැන් මම ඔයිට කලින් RTC කෙනෙක් හැදුවා. මම RTC ගත්තේ අගලක් හරි අගල් එකමාරක් හරි සයිස් ගොඩම පොඩි සයිස් එකකින්. ඒ වුණාට මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ගාන්ට ටැංකිය වුව ග්‍රෝ කරගත්තා. සාමාන්‍ය මට මතක නැහැ සයිස් එක කොහමද කියලා. මම කොහොම හරි ගොඩක් ලොකු සයිස් එකකට ගෙනගා මේ පොන්ඩ් එකට මේ පොන්ඩ් එකටම යුවක් දාගත්තේ ලොකු කරලා. ඉතින් ඒ වගේ වැඩේ හරියට කරගන්න පුළුවන්. දැන් අරවානත් එහෙමයි. අරවාන මං ගත්තේ අගල් දෙකේ හරි තුනේ හරි. දැන් මූ අගල් 11ක් විතර සයිස් 10ක් 11ක් විතර සයිස් මම පෙන්නන්න පොන්ඩ් එක දැම්මට පස්සේ මේ ඉතින් ලොකු growth එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට වැඩේ හරියට කරගන්නව නම් ඔයගොල්ලන්ට අරවානව පෙන්නුවොත් කොරවන්නේ
මං ෆොන් එකට දාලා දෙන්නම් සයිස් එක කොහොමද කියලා. දැන් මේ බැලුවට පේන්නේ. අනික මේ කැමරාවෙන් බලද්දි කලර්ස් උත් වෙනස්. මීට කලර්ස් තියෙනවා. කැමරාවෙන් පේනකොට වඩා මුකු කලර්ස් තියෙනවා. දැන් මේ ටැංක් ෆොන් එකට දැම්මට පස්සේ සුප්‍රීම කලර්ස් එක බලා ගන්න පුළුවන්. ෆොන් එක අතුරු නිසා. මේ වතුර ෆුල් පුරවලා නැහැ. වතුර ටිකයි පුරවලා තියෙන්නේ. භාගයට වඩා අඩු ප්‍රමාණයක් තමයි පුරවලා තියෙන්නේ. මොකද වහිනවා මේ දවස්වල. වෛද්‍ය ටැංකියට වතුර පිර වෙනවා. ඒ වගේම අරවාන කෙනෙක් දාන්නේ ඒ නිසායි. තව අලුත් මාළුවෙක් නේ ඉතින්. ඒ නිසා වතුර ටිකක් අඩු ලෙවල් එකේ තියෙන එක හොඳයි. ඒතර පයින්නත් බෑ. අවු වැඩ්ඩාම මොකද කියලා බලන්නකෝ. අර රත්තරන් පාටයි වගේ. සිල්ල කියන එක සුපිරියට පේනවා. වරල් මොකවත් තුවාල වෙලා නැහැ. මේ හැබැයි ඩැමේජ් එකක් ඇති. පොඩි හරි ඩැමේජ් ටිකක් ඇති. මොකද පැන්න නැති ටැංකින් එළියට. මේ නිසා පොඩි ඩැමේජ් එකක් ඇති. අර මාල් ලස්සනයි ඌ. මේ දාගම් වතුර ඕනේ නැහැ. මේ බෑග් එක උඩට උස්සලා ගමු. මේකේ මේ හිල් තියෙන නිසා වතුර ටික ගන්නට හැදෙනවා. මම අතට ගන්න යන්නේ නැහැ. එතකොට වැඩේ දෙල් වෙනවා. අතට ගන්න ගියොත් ඔන්නින් වඩා මේ සයිස් එක ගත්තොත් කියන්න බෑ. මම පස්සේ මේ වතුර ටික ඉන්න නිසා මූණියෙන් අර ගල් වෙලා වගේ ඉන්නේ දැන්. ඔන්න දාගන්නවා අපේ යාළුවව. යා තියෙනවා. දැන් කට්ටිය ආවට පස්සේ කවුරු හරි ඉතරට ආවට පස්සේ ඒගොල්ලෝ මාළු ටැංකියක් තියෙනවා දැක්කට පස්සේ මොකක් හරි සතෙක් ඉන්නවා දැක්කට පස්සේ විශේෂයෙන් මාළු ටැංකි කුරුළු කූඩු වලට වගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වගේ දැක්කට පස්සේ ඌව අල්ලලා බලන්න යන්න හදනවා. ඊට පස්සේ ඌගේ ටැංකියට බැහැලා බලන්න ගන්නවා. එක එක දේවල් ටැංකියට දානවා. ඒ වගේම ටැංකි පොඩ විනාශ කරන්න try එකක් తీරෝ මේ මම දැකලා තියෙන ගොඩක් තැන්වල මේ කේස් එක තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. ඇත්තටම මාළු ටැංකියක් කෙනෙක් හදලා තියෙන්නේ ඒ මාළුවට ගැලපෙන විදිහට. දැන් මම මේ අරවාන ටැංකියේ ඒ කරලා තියෙන්නේ වතුර කන්ඩිෂන් එක හොඳටම තියාගන්න ඕන නිසා වතුර මුකුත් මේ කේස් එකක් වෙන්නේ නැති වෙන්න තියාගන්නත් ඕන. ඒ වගේම දැල සම්පූර්ණයෙන්ම සීල් වෙන දැලක් තියාගන්න ඕන. ඉතින් එතකොට කට්ටිය ඇවිල්ලා හැම්මියෙන් උස්සන්න ගත්තට පස්සේ මොන හරි දේවල් ටැංකියට දාන්න ගත්තට පස්සේ දැල ඇරලා මාළු බලන්න ගත්තට පස්සේ වැඩේ අප්සෙට් වෙනවා. මොකද එතකොට අරවාන පයින්න chance එකක් එනවා. දැන් එහෙමයි. අරවාන වගේ ගත්තොත් ලොකු වැලුවේෂන් එකක් තියෙන මාළුවෙක්. සාමාන්‍ය පොඩි මාළු වර්ගයක් වගේ නෙමෙයි. හැම මාළුවම එක වගේ. ඒ තනවාන කියලා ගත්තොත් ලොකු වටිනාකමක් තියෙන මාළු විශේෂයක්. මුදල් අතින් ගත්තොත් ලොකු වටිනාකමක් තියෙන මාළුවෙක්. ඉතින් මේ වගේ මාළුවෙක් මේ වෙන කෙනෙක්ගේ අත්තරද්දකින් පැන්න කියන්නේ ලොකු අපරාධයක් සහ හොම්බියක ඉන්න එක්කෙනාට කරන ලොකු අසාධාරණයක්. මොකද එයා වැඩේ ඔක්කොම හරියට ප්ලෑන් කරලා දීද්දි වැඩේ කම්ප්ලීට් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව රිස්ක් යන්නේ නැතුව තීදි තව කෙනෙක් කරලා ටැංකිය උස්සලා එහෙම කරලා ටැංකිය විනාශ කරලා මාළුව මැරුණොත් ඒක ලොකු අවුලක් වෙනවා. ඉතින් හොඳම දේ තමයි ඕගොල්ලෝ කොහේ හරි ගිහින් මාළු බලන්න ගියොත් දැන් අපි උනත් එහෙමයි කොහේ හරි මාළු බලන්න ගියොත් අපි ටැංකියේ එළිය ඉඳන් බලනවා විතරයි. ඊ ටැංකියට බැහැලා බලන්න යන්නෙත් නැහැ. අනිත් එක ටැංකිය ඇතුළට වතුරට අතක් දාන්න එහෙම දේවල් ඇදලා බලන්න උස්සලා බලන්න එහෙම කරන්න යන්නේ නැහැ. අපි බලන්නේ පේන විදිහට විතරයි. අපි පොන්ඩ් එකකට ගියොත් දැන් පොන්ඩ් එකේ අපි නෝමල් එක පොන්ඩ් එකේ මාළු ඉන්නව බලලා අපි එනවා මේ අරවාන ඉන්නවා.
මං හිතුවට වඩා අරවාන පොන්ඩේට ලස්සනයි මං ස්ටාඩ විඩියෝස් සෙට් එකක් ගේන්නම් අරවානනි මං දැන් දැම්ම විතරයිනේ දාලා දවස් 3-4ක් බලන්න ඕන මොකද්ද කේස් එක කියලා පර කනවද ඊට පස්සේ කොහොමද අනිත් වැඩ ටික මාළු අනිත් කෑම් ගුරාමියත් එක මේ දැන් හොදට ඉදියට පස්සේ වලියක් දාගන්න පුළුවන් වෙනවා ඒ වගේම වහින්න ගත්තට පස්සේ අවුලක් වෙනවා දැනුත් වැහි කලුවක් ඇවිල්ලා වහින්න ලං වෙලා තියෙන්නේ ඕක වහින්න ගත්තට පස්සේ ටැංකිය උතුරන්න ගන්නවා උතුරද්දි කොහොමද මාළුව වයිස් පොට්ටගේ සීන් එකක් ආවොත් විනාශ වෙනවා ඒ නිසා ඒ ටිකත් බලන්න ඕන ට්‍රීට්මන්ට් පාරක් දෙන්න ඕන අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට් පාරක් දෙන්න ඕන ක්ලීනින් සිස්ටම් එක ගා ගන්න ඕන තව මාළු සෙට් එකක් එක්ක කරන්න ඕන මොකද මුන් දෙන්නේ විතර මේකේ තියලා වැඩක් නැහැ අලුතෙන් හදනවා කියලා ටැංකියක් කිව්වා ඇත්තටම දැන් මේ ෆවුන්ඩේෂන් එක දාලා ඉවරයි මම ඒක පෙන්වන්න යන්නේ නැහැ ඒක ගොඩක් ලොකු ටැංකියක් ගොඩක් ලොකුයි සාමාන්‍ය මේක වගේ දෙගුණයකටත් වඩා ලොකු ටැංකියක් ඉතින් ඒක හදමු අපි ඉස්සරහට මේ දවස් ටිකේ නම් කරගන්න වෙන්නේ නැහැ ටික දවසක් කියයි වැඩේ කරගද්දි එතකන් මම මුව මේකට දාගන්නවා ඒ වගේම මේ දාගෙන ඉවරයි ඒ වගේම මේ තව මම හිතාගෙන ඉන්නවා RTC කෙනෙක් TNS ටයිගර් සවුනෝස් TNS කෙනෙක් වගේ එකතු කරගන්න දෙන්න එක්කෙනෙක් තමයි දාගන්නේ ටයිගර් සවුනෝස්ලා නම් මේ දවස්වල වැඩිපුර ගන්න මම දැක්කා එල්ලලා තින්නා බලමු මොකක් හරි දෙන්න එක්කෙනෙක් දාගන්න ඕන තව මොකක් හරි හොඳ මොන්ස්ටර් මාළු දාගන්න ඕන දැන් මේක ඉන්නේ මොන්ස්ටර් මාළු විතර විතරයි දාගන්නේ වෙන මාළු වර්ග දාගන්නේ නැහැ තව කතාවක් තියෙනවා මේ දැල ගහගනිද්දි ඔගොල්ලෝ මේ වගේ මේ කල කරපු මේ දැලක් ගන්න මේක සාමාන්‍ය වැහි වතුරට රොතු දෙන දැලක් කියලා තමයි තියෙන්නේ හැබැයි මේ යන්තමින් යන්තමින් මෙන්න මෙතන පේනවද මෙන්න මෙතන යන්තමින් මේ මලකට කාලා තියෙනවා මොනා ගන්නද යකඩනේ ඒ නිසා තමයි ඒ වුණාට මේ ගාන්ටවත් මේ එකක් ගන්න නැත්තම් මේ නෝමල් කුකුළු දැල් කියලා තියෙනනේ ඒවා මම විතර කලින් ගහගෙන තියෙනවා ඒවා ටික දවසයි මාස දෙක තුනයි වැඩේ මේ වෙනවා දැන් මේක මං හිතන්නේ ගහලා මාසයක් විතර වෙනවා මෙච්චර දාම් මලකට කාලා තියෙන්නේ හැබැයි ඉස්සරහට මලකට කාලා සම්පූර්ණයෙන් දැල් විනාශ වෙලා යන්න පුළුවන් ඒත් මේක සාමාන්‍ය අරිට වඩා ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මං අහලා තියෙන කට්ටියකින් මේක තමයි ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් උදම දැලක් පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් කුරුළු දැල් පාවිච්චි කරන්න මම කුරුළු දැල් අපේ පැත්තේ ගන්නත් නැහැ හැබැයි කුරුළු දැල් පොඩි ප්‍රමාණයක් දෙන්නෙත් නැහැ ලොකුවට මං හිතන්නේ දෙන්නේ කුරුළු දැලක් වගේ පාවිච්චි කරනවා නම් වැඩේ මීට වඩා හොඳයි මේ අර රෙදි වලින් ගහලා තියෙන අමුතු දැලක් තියෙන්නේ ඒක නම් මේ වඩා හොඳයි අය බලමු මම මේක කාලය තියන්නේ අරක හදපු ගමන් ඒකට දානවා ඉතින් ඔන්න ඔහම තමයි වීඩියෝ එක එහෙනම් අදටකින් එන්න මේ වගේ තවත් අලුත් වීඩියෝස් ගොඩාරිය කියන බලාපොරොත්තු වෙන්න තාමත් පෙට්බඩ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එක තුලා ඉන්න එහෙනම් හැමදාටම සුබ දවසක්